මේ තේරු බලන්න ගිය දවස නම් ගොඩක් ලස්සන දවසක්. ඇයි දන්නවද මගේ අමේලි පැංචිත් එක්ක තමයි මම තේරු බලන්න ගියේ. මගේ අමේලි පැංචි දැක්ක පළවෙනි තේරු උත්සවය තමයි මේ තේරු උත්සවය. බබත් එක්ක රෑට තේරු බලන්න එකයි යන්න බැරි හින්දා තමයි බබාව දවල් තේරු වලට අපි එක් කරගෙන ගියේ. බබීගේ තාත්තෙත් ගොඩාක් ආසාවෙන් ඉතින් බබී වඩාගෙන තේරු බලන්න එහාට මෙහාට එක් කරගෙන යනවා. මගේ චූටි පැංචි හරිම ආසාවෙන් තමයි තේරු උත්සවය බලාගෙන හිටියේ. අපි මේ දවසේ එයාට උන්න බාරෙත් ඔප්පු කරා. අපේ හිතටත් ගොඩාක් සතුටුයි. අපි අපේ චූටි පැංචි පොඩි කාලේ ඒ කියන්නේ මීටත් වඩා පොඩි කාලේ අපි කොහෙවත් එයාව එක් කරගෙන ගියේ නෑ ගමනක් එහෙම. එයාට අනික බලන්න තේරුමකුත් නෑ. එයාටත් අපහසුයි. මේ ෆොටෝස් ටික තියෙන්නේ පැංචි තේරු බලන්න යන්න උදේ තාත්තිත් එක්ක ගත්තු ෆොටෝස්. තාත්තිත් එක්ක ඉතින් එක එක කෝලම් කරනවා. බබා ලෑස්ති කරලා දීලා මම ලෑස්ති වෙනකන් තාත්තිගේ වැඩේ හැමදාම මේ වගේ පැංචිත් එක්ක ෆොටෝස් ගන්න එක තමයි. මේ මගේ බබීගේ බාරේ ඔප්පු කරන්න යන වෙලාවේ ගත්ත වීඩියෝ එකක් මම. ඉතින් මේ දවස් එනකම් මම ගොඩාක් බලාගෙන හිටියා පැංචිත් එක්ක තේරු බලන්න යන්න. ඒකත් කොහොම හරි ඉෂ්ට වුණා. අපේ කලින් වීඩියෝ වගේම ෂෝට් වීඩියෝ බලලා තියෙන කෙනෙක් නම් දන්නේ නැති බබා ඩාන්ස් කරනවා. ඉතින් මේ වෙලාවේ මේ තේරුවල බෙර ගහනවනේ. ඉතින් බබාට ඉන්න බෑ. එයා නටනවා ඒ වෙලාවෙත්. බබා දිහා කට්ටිය බලාගෙන හිටියා මෙයා නටන දිහා. හොඳම වැඩේ මොකද්ද දන්නවද? බබා ඉපදුනාට පස්සේ පළවෙනියටම බස් එක්ක ගියේ මේ දවසේ තමයි. කොහොමත් අපි එයාව ගමන් එක්කන් ගියේ නෑනේ. එයාව බර කිරන්න වගේ විතර එක්කන් ගියේ. ඒකත් ඉතින් මට යන්න උනේ පයින් එක් කරගෙන. වැඩි දුරක් යන්න තිබ්බේ නෑ. ඒ හින්දා මෙයයි මෙයාගේ පළවෙනි බස් එකේ යන ගමන. එයා යද්දින් නම් පාඩුවේ ගියා. එද්දින් අඩන්න තියාගත්ත කොහොම හරි සතුටින් ගමන නිමා කරා. එහෙනම් ඉතින් මේ තමයි අපි බබිත් එක්ක ගිය තේරු උත්සවය. මම අදට ගිහින් එන්නම්.